ඔන්න ළඟ ළඟ එන කැලෑගමේ වාර්ෂික පොලට කට්ටියම ලෑස්ති වෙන්නයි යන්නේ. ඔන්න මුලින්ම ආවේ හාපවුල. ඉතින් එයාලා ඇවිත් පුංචි කූඩාරමක් හරි ලස්සනට ගැහුවා. ඒ වගේම බනී කැරට් ෂොප් කියලා ලොකු අක්කරෙන් ලියපු බෝඩ් එකක් කඩේ ඉස්සරහා එල්ලලා තිබ්බා. ඒ කඩේ හිටියේ හා අම්මයි හා තාත්තයි හා දුවයි. ඔන්න ඉතින් දැන් තමයි කඩේ වැඩ පටන් ගන්නෙ. මුලින්ම හා අම්මා කැරට් කප් කේක් හදන්න පටන් ගත්තා. මුළු කෝඩාරමම සුවඳවත් උනේ මේ කප් කේක් බේක් වුණ සුවඳට. ඉතින් ඒ කප් කේක් උඩින් අයිසින් වලින් හදපු කැරට් අලයක් තියන්නත් හා අම්මා අමතක කරේ නෑ. අනේ අම්මේ ඒවා හරිම ලස්සනයි. පුංචි හාදුව සතුටින් කිව්වා. ඊට පස්සේ පටන් ගත්තේ හා තාත්තගේ වැඩේ. හා තාත්තට පැවරිලා තිබ්බ රාජකාරිය තමයි කැරට් ජූස් හදන එක. ඉතින් හා තාත්තා කැරට් ජූස් රසම රසට හදලා ඒවා ලස්සන බෝතල් වල ඇසිරුවා. අනේ ඒවා හරිම ලස්සනයි තාත්තේ. ඒවා තැඹිලි පාටට දිලිසෙනවා. පුංචි හාදුව කිව්වා. ඉතින් ඊට පස්සේ හාදුව එයාලා අරන් ආපු හොඳම සහ ලොකුම කැරට් ටික පිරිසිදු කරලා ඒවා හරි ලස්සනට පිළිවෙලට ඉස්සරහින් තිබ්බා. අම්මේ බලන්නකෝ මේ කැරට් ගොඩක් ලස්සනයි නේද? පුංචි හාදුව කිව්වා. ඔව් පුතේ, අපි මේවා ගොඩක් ආදරෙන් වවන නිසා මේවා මෙච්චරම ලස්සන. ඒක කිව්වේ හා අම්මා. දන්නවද පුතේ, ඒ නිසාමයි අපි වගා කරන කැරට් රසම රස. එහෙම කිව්වේ හා තාත්තා. ඉතින් මුලින්ම පටන් ගත්තේ බනී කැරට් ෂොප් එක නිසා කට්ටිය ගොඩක් එන්න ගත්තේ එයාලට කේක් සුවඳ හරියට දැනුන නිසායි. අනේ හරිම රසයි. කැරට් ජූස් වල පාටත් ලස්සනයි. ඒ වගේම ගානත් ලාභයි කියලා හැමෝම hina වෙලා කිව්වා. මේ බලන්නකෝ කැරට් කප් කේක් වල සුවඳ මුළු පොළ පුරාම තියෙන්නේ ඒ සුවඳ. මුව පැංචා hina වෙලා කිව්වා. ඉතින් මේ පුංචි පවුලේ හැමෝටම ගොඩාක් සතුටු හිතුණා. එයාලට ගොඩක් සල්ලිත් ලැබුණා. ඉතින් එයාලා ඒ දවස ගෙව්වේ හරිම සතුටින්.